ඔබ දන්නවද මිනිසුන් වැඩිපුරම වාඩි වෙන්න බය පුටු දෙක මොකක්ද කියලා? පළවෙනි එක තමයි විදුලි පුටුව. දෙවෙනි එක දන්ත වෛද්‍යවරයාගේ පුටුව. ඇයි එහෙම අපි දන්ත වෛද්‍යවරයාගේ පුටුවේ වාඩි වෙන්නේ? බය. ඒකට ප්‍රධාන හේතුව තමයි දන්ත ප්‍රතිකාර සමහර වෙලාවට වේදනාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන හින්දා. ඉතින් නවීන දන්ත වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා වේදනාව අවම වෙන විදියට සිදු කරන්න පුළුවන්. ඒ එක් ක්‍රමයක් තමයි ලේසර් ප්‍රතිකාර ක්‍රමය. අපි අද කතා කරන්නේ ලේසර් දන්ත වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ. ලේසර් තාක්ෂණයේ ප්‍රධාන වශයෙන්ම දන්ත වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි හાર્ඩ් ලේසර්. ඒ වගේම සොෆ්ට් ටිෂු ලේසර්. හાર્ඩ් ටිෂු ලේසර් කියන්නේ විශේෂයෙන්ම අපි දත් ඒ වගේම අස්ථි අපි හાર્ඩ් ටිෂු වශයෙන් හඳුන්වනවා. ඒ වගේම තොල, විදුරු මහ කට ඇතුළතේ පටක අපි හඳුන්වලා ලබන්නේ සොෆ්ට් ටිෂු විදියට. ඉතින් සොෆ්ට් ටිෂු ලේසර් භාවිතා කරනවා අර මං ඉහත සඳහන් කරපු විදුරු මහ, දිව, තොල් ඒ වගේ පටක සඳහා ප්‍රතිකාර කරන සොෆ්ට් ටිෂු ලේසරුත් ඒ වගේම දත් සහ අස්ථි සඳහා කරන ශල්‍ය කර්ම සඳහා හાર્ඩ් ටිෂු ලේසරුත් අපි භාවිතා කරනවා. ඉතින් අපි මොන වගේ භාවිතාවන්ද මොන වගේ අවස්ථා සඳහාද අපි මේ ලේසර් තාක්ෂණය භාවිතා කරන්න කියලා අපි දැන් දැනගමු. ලේසර් තාක්ෂණය භාවිතා කළා අපට නරක් වූ දත් වලට ප්‍රතිකාර සිදු කරන්න පුළුවන්. අර මං කිව්වා වගේ හાર્ඩ් ටිෂු ලේසර් වලින්. ඒ වගේම අස්ථි සම්බන්ධ ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒ වගේම විදුරු මහ අවපැහැගෙන වෙලා තියෙනවා විදුරු මහ යථා තත්ත්වයට පත් කරන්න අපට භාවිතා කරන්න පුළුවන් සොෆ්ට් ටිෂු ලේසර් එක. ඒ වගේම තමයි හයි ෆ්‍රීනම් එක. තියෙන හයි ෆ්‍රීනල් ඇටැච්මන්ට් එක අයින් කරන්න. කියන්නේ සමහර අයගේ දිවෙලියට දාන්න අපහසුතාවයන් තියෙනවා. ඒ වගේම උඩු තොල ඉහළට යාමේ අපහසුතාවයක් තියෙනවා ඒ තන්තුමය පටකය. ඉතින් ඒ තන්තුමය පටකේ ලේසර් තාක්ෂණය ඔස්සේ අපට අයින් කරන්න පුළුවන් ශල්‍ය කර්මයන් නොකර. එතකොට ඒ වගේ අවස්ථාවන් සඳහා අපි භාවිතා කරනවා. ඒ වගේම තමයි ඇතැම් විට දත්වල මුල පෑදිලා දත්වල සංවේදීතාවය ඇති වෙනවා. දත්වල ඇති වෙන අපි කියන හිරිවැටෙනවා කියලා. ඉතින් හිරිවැටීම නවත්තන්නත් අපිට මේ ලේසර් තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි කටේ ඇතුළු වෙන චූටි පොඩි පොඩි තුවාල වගේ තියෙනවා. අපි කියනවා මියුකොසීල්ස්, අල්සර්ස් කියලා. ඉතින් මේ සඳහාත් ඒවා අඩු කරන්න මේ ලේසර් තාක්ෂණය අපි භාවිතා කරනවා. ඒ වගේම තමයි වර්තමානයේ ගොඩක් පිරිසකට තියෙන ගැටලුවක් තමයි හණු ආශ්‍රිත ගැටලු. ඒ කියන්නේ කට අරිනවා වහනකොට මේ හණුව රිදෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදීත් අපි ලේසර් තාක්ෂණය භාවිතා කරනවා ඒ වේදනාවන් සමනය කිරීම සඳහා. ඒ වගේම තව භාවිතාවක් තමයි ලේසර් තාක්ෂණයේදී දත්වල ස්නායු පිරෙව්වයින් පස්සේ ඒ ස්නායුවේ ඇතුලේ තියෙන දතේ මුල තියෙන විස බීජ විනාශ කිරීම සඳහා ලේසර් එන්ඩෝඩොන්ටික් කියන තාක්ෂණය අපි භාවිතා කරනවා. ඒ වගේම තමයි විදුරු මස් ආශ්‍රිත රෝග සඳහා. ඒ කියන්නේ දත් සෙලවෙන අයට, විදුරු මස් ආසාදනයේ තියෙන අයට, ඒ වගේ අයගේ විදුරු මස් රෝගය අඩු කිරීම සඳහා අපි භාවිතා කරනවා පෙරිඩොන්ටයිටිස් වලට කියන විදුරු මස් රෝග සම්බන්ධ ප්‍රතිකාර සඳහාත් අපි ලේසර් තාක්ෂණය භාවිතා කරනවා.